අද මට තිබුණේ මෝර්නින් ඩියුටි එකක්. ඉතින් මම දැන් මේ ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන ගමන්. මෝර්නින් ඩියුටි එකක් කියන්නේ මම වැඩ කරන්න ඕන උදේ 7 ඉඳන් දවල් 1 වෙනකම්. ඉතින් පැය 6 ඩියුටි තමයි අපිට තියෙන්නේ. නයිට් ඩියුටි එකක් කරොත් නම් පැය 12ක් කරන්න ඕන. ඉතින් බෑඩ් පේෂන්ට් කෙනෙක් ICU දාන්න ඕන නිසා අද නම් මට පැයක් විතර පරක් වුණා. මම ගෙදර එනකොට සුදු බෝලෙට නම් හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් මම හැමදාම ආපු ගමම කරන්නේ වොෂ් එකක් දාගන්න එක. මොකද බබා ගාවට යන්න කලින් හොඳට පිරිසිදු වෙලා ඉන්න ඕනේ. ඔන්න දැන් නම් මම වොෂ් දාලා ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ දවල් කෑම කන්න. ඉතින් අපේ සුදු බෝලේ ළඟට යන්න කලින් මම නාලා කාලා ඔක්කොම මගේ වැඩ ටික ඉවර කරගන්නවා. මොකද එයා ළඟට ගියාට පස්සේ එයා ආයෙ මට හෙලවෙන්නවත් වෙන්නේ නැහැ. අද දවල්ට කන්න අපේ අම්මා මඤ්ඤොක්ක තම්බලා පොල් සම්බෝලයක් හදලා තිබ්බා. ඒක හරිම රසයි. ඉතින් මං ආසාවෙන් කෑවා. දැන් නම් අපේ සුදු බෝලේ ඇහැරිලා. එයාට එයාගේ මම්මගෙන් කෝල් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ කතා කරන්නේ මගේ අක්කී. එයා ලංකාවේ නැහැනේ. ඉතින් එයා හැමදාම අපේ සුදු බෝලේ බලන්න වීඩියෝ කෝල් ගන්නවා. ඉතින් ඒක නිසා එයා දුර හිටියට අපේ සුදු බෝලේ එයාව හොඳට අඳුරනවා. බෝලේගේ නිදිමත නම් තාම ගිහිල්ලා නෑ වගේ. ඒක තමයි මේ ඇස් පොඩි කර කර ඉන්නේ. දැන් නම් සුදු බෝලෙට නිදිමත නෑ. අම්මිත් එක්ක සෙල්ලම් කරන්න තමයි ඔය බලාගෙන ඉන්නේ. මට ඉතින් වැඩ ඇරිලා ගෙදර ආවම තියෙන ලොකුම රාජකාරිය තමයි මේක. ඉතින් ගෙදර අනිත් හැම වැඩක්ම අපේ අම්මා කරලා දෙන නිසා මට කරන්න එහෙම ලොකුවට වැඩක් නෑ. මට ඉතින් බබා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ගොඩක් අය කියන විදිහට නර්සින් කියන්නේ ගොඩාක් කාර්යබහුල කිසිම නිදහසක් නැති රැකියාවක් නේ. ඉතින් ඒක තමන් වැඩ කරන යුනිට් එක අනුව, යුනිට් එකේ ඉන්න තමන් එක්ක වැඩ කරන අනිත් ස්ටාෆ් එක අනුව, ඒ වගේම තමන් ඒ දේවල් ටොලරේට් කරගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒ වගේම ෆැමිලි සපෝට් එකත් නර්ස් කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙනවා. ඔයාගෙන් හොඳ සපෝට් එකක් වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙනවා නම් ඉතින් මේ ජොබ් එක කරන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මට නම් මේ හැමදේම තියෙනවා කියලා මම හිතනවා. මොකද මම වැඩ කරන තැන ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒ වගේම OT ඩියුටි වැටෙන්නෙත් නැහැ. හරිම අඩුවෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම පැය 6 ඩියුටි කරලා ගෙදර එනවා. ඒ වගේම නයිට් ඩියුටිත් මාසෙට මට 3ක් විතර තමයි වැටෙන්නේ. ඉතින් මම වැඩ කරන තැන මට මාරම සපෝට් එකක් තියෙනවා කියලා මට හිතෙනවා.
බබා චූටි නිසා මට තාම එහෙම ගොඩාක් ඩියුටි කරන්නත් අමාරුයිනේ. ඉතින් මගේ යුනිට් එක මාරු වුණොත් හැමදේම වෙනස් වෙන්නත් පුළුවන්. අද තමයි අපේ කෙනු බබාගේ මේ මාසේ බර කිරපු දවස. ඉතින් එයාගේ බර නම් ටිකක් මදි කියලා තමයි කියලා තියෙන්නේ. චුට්ටක් අඩු වෙලා ගිය මාසෙට වඩා. ඉතින් අපේ අම්මයි අප්පච්චි තමයි එයාව බර කිරන්න එක්කන් යන්නේ. එයා දැන් ගේ පුරාම දුවන එකනේ කරන්නේ, හැම තිස්සෙම දුවනවා. ඉතින් මං හිතන්නේ ඒකත් එක හේතුවක් වෙන්න ඇති බර අඩු වෙන්න. කෑම කන්නත් ඉතින් හොරයි. මේ වයසේදී මං හිතන්නේ හැම බබෙක්ම එහෙම තමයි. හරිම අමාරුවෙන් තමයි අම්මලා කවාගන්නේ. ඉතින් එයාගේ උසත් පොඩ්ඩක් අඩු පැත්තට ගිහිල්ලා තියෙනවා. හැබැයි නෝමල් රේන්ජ් එකේ යනවා. මම හිතනවා ඒක ඇක්චුවලි ලොකුට හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඊළඟ මාසෙදී තව ටිකක් බර වැඩි කරගන්න මම try කරනවා. ඔන්න සුදු බෝලගේ පොඩි පුංචි අයට ගෙනල්ලා දෙන දේ බලන්නකෝ. එයා රාමෙන් එකක් හදලා සුදු බෝලේ ඒක කන්න නම් කැමතියි වගේ. මම මේ එයාගේ කෑම එක කවන්න තමයි try කරන්නේ. කෑම කන්න නම් හරිම හොරයි. කොහොම හරි ඉතින් අමාරුවෙන් කෑම ටිකත් කවා ගත්තා. ඔන්න ඔහම ගේ පුරාම ඇවිදලා තමා කෑම ටික කවා ගන්නේ. ඉතින් ඒක හිතන තරම් ලේසි දෙයක් නම් නෙමෙයි. ඔන්න එහෙනම් මම අදට ගිහින් එන්න. 6 දවසකින් හමු වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.